තාත්තේ මොකද කලබලේ? නවත්තපන් කියලා මොකද්ද මම කරන්න කවුද මම? කවුද? අතාරපන්. තාත්තේ එයි නැවතියා කවුද ඔබ නවතින්න කිව්වේ? තාත්තේ තුවාල වුණාද? නෑ පුතා. ඒ වුණත් මිනිහාගේ පාර නම් හරි සරයි. මිනිහාගේ මූණ දැක්කේ නැද්ද? නෑ කරුවලේනේ. මීට ඉස්සෙල්ලත් අපිට කරදර කරේ ඔය මිනිහා. කරදර? මොන කරදරද? පුතාට මතකද මම ඊයේ රෑ උඩ තට්ටුවට ගියා ඇවිදින්න. අහසේ තරු පෙරිලා මම මුහුද දිහා ටිකක් වෙලා බලා ඉන්නකොට එතකොට ඊයේ රෑ ස්ටෝරු කාමරේ අපේ බඩු සෝදිසි කරනකොට හිටපු ගමන් මගේ ඔළුවට පාරක් වැදුනා. මට සිහිය ඇවිල්ලා වටපිට බලනකොට මං දැක්ක ලොකු කොක්කක් එහා මෙහා වැඩෙනවා. මං හිතුවේ ඒක වෙන්න ඇති මගේ ඔළුවේ වැදෙන්නේ නැත්තේ කියලා. අද සිද්ධිය එක්ක බලනකොට මං නම් හිතන්නේ කවුරු හරි හිතාමතා කරන්නේ. කවුරුත් මොකටද තාත්තට තුවාල කරන්නේ? හේතු තියෙනවා. උන් දැනගෙන පුතා මම මේ ගමන ගෙනාවේ මොකද කියලා. ඒ කාරණාව දැන් මම පුතාට කියන්න. මං හිතුවේ අපි රහස් දූපතක් හොයනවා කියලායි. ඔව් ඒක හරි. ඒ දූපතේ කොහේ හරි කෝටි ගණනක් වටිනා නිදානයක් තියෙනවා. මේ සිටියේ ඒක තියෙන තැන සඳහන් වෙනවා. හරි. කවුරු හරි එහෙනම් මේ සිටියම ගණ්ඩයි හදන්නේ. ඒකයි තාත්තට පහර දුන්නේ. හරියට හරි. දැන් ඉඳලා අපි ඉන්න ඕන හොඳ සිහි කල්පනාවෙන්. උන් මේ සිටියම ගන්න මොන උගුල්ලටවයිද දන්නේ නැහැ. හරි. හරියටම හරි කැප්ටන් ගලිවර්. මම ගලක වැදුනා. අපිව කොටු වෙලා එළිය දොර හිර වෙලා. අපිට කරන්න තියෙන්නේ ජනේලෙන් රින්ගන්න. Right, බයිලන්ට. කවුද තර ගාව ඉන්නවා? මම මේ සිටියම ඔබගේ කොළරකේ හංගනවා. දැන් ඉක්මන් කරපන් වයිටෝ. මේ පාර මගෙන් ගැලවෙන්න බෑ මිස්ටර් ගලිවර්. එතකොට උඹයි මේකට මුල. ඔව්. දෙනවා මැප් එක මෙහාට. තාත්තේ මිනිමෝරු හුඟක් ඈතට පාවෙලා ඇවිත් අවු රස්නේ ඔළුවත්කා කියනවා ගොඩබිමක් නැත්තම් අපි සුම් අන්න දූපතක් වයිටෝ අයියෙන් අල්ලගනි ලිස්සල වැටේ බලාගෙන අම්මෝ අපි බේරුණා වයිටෝ අර බලනු
යෝධාදී. යෝධයෝ හා නිහඬව සිටු නිහඬව. රජතුමාට සැලකරනු. ඔව් මට සලකලේ මන්ද යෝධයෝ 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 උන් අපිව ආක්‍රමණය කරලා ඔව් අපි කුමක් කරමුද රජතුමනි? කුමක් කරමුද අපි ඔවුන්ව සිර කරමු ඔව් සිර කරමු වහාම ඔව් හරි යෝධයා ගැලවෙන්න හැටි බලමු අපි සිය දේවයන් වහන්සේ මේකෙන් ගැලවෙන්න බෑ. ඇයි මොකද කරන්නේ මුකුත් නෑ මං ගියා. අන්න යෝධයෝ අවදි වෙලා කවුද මාව බැන්දේ අපේ බැමි කඩාගත්තා සටනට සැරසියව් පාබල හමුදාව නාවික හමුදාව ගුවන් හමුදාව පහර දෙනු මේ මොනවද මේ නවත්තනවා ඕක නවත්තනවා මම ඔන්න කිව්වා නැවතත් පහර දෙනු නවත්තනවා ඉතින් ඕක දුනුවායනි නතර වෙනු නුඹ අපිට යටත් වෙනවද හරි මං යටත් වෙන්න දැන් කුමක් කරමුද රජතුමනි? දැන් අපි මේ සටන් බිමේ කොන්දේසි සඳහන් කරන්න ඕනේ තේරුණාද සමාදාන නියෝජිතෝ යවමු ඕන් මං කිව්වයි කියලා හිතේ තියාගනින් මේක කවදාවත් හරියන්නේ නැහැ. කිසි දෙයකට බය වෙන්න එපා. හොඳින් නැත්තන් නරකින්. කලබල වෙන්න එපා. මතක තියාගන්නවා මම අයූ එක කතා කරන්නේ. අයිබුවන් නියෝජිතේනි නුඹලා මොකටද ආවේ යෝධෝ උඹ එක්ක කතා කරන්න අපි ආවේ. කියනවා. ඔව් අපේ රජතුමාගේ අනපරිදි හිරබාරයට ගන්නයි අපි පැමිණියේ. කලබල නොකර වහාම එන්නට පුළුවන්. පොඩ්ඩක් ඉන්නෝ රජතුමාට ගිහින් කියනවා මම මෙහාට මේක මුගේ මරුගුලක්ද කොහෙද? සටනටද එන්නේ හොඳයි බලමු කවුද දිනන්නේ කියලා රාජකීය කාලතුවක්කු හමුදාව සටනට සැරසෙනු එපා පොඩ්ඩක් ඉන්නවා මං කිව්වා නේද එපා කියලා එපා ඔක නවත්තනවා දැන් මේ කන්ද කැඩිලා ගල් බිමට පාත් වෙනවා වයිටු හෙල්ලෙන්න එපා බලමුන් කරන දේ ඔහු මිය ගොස්ද මම හිතන්නේ නෑ. පිය රජතුමනි කුමක්ද මේ කරන්නේ? මේ තරම් පෙනුමැති යෝධෙක් නපුරෙක් වෙන්න බෑ. ආයිබෝන් බොහෝම ස්තුතියි මම රජතුමාගේ දියණිය. යෝධය නැගිටිනවා. කාලතුවක්කු සූදානම් කරනු මම ඒක කරන්නම් 3 4 5 6 7යි වයිටෝ අරව ගන්නවා තව කුටික දැන් තමුසක පැත්තට දැක්කදුම් කරපු වැඩේ. තුවක්කු ටික උන්ගේ පැත්තටම හරවා ගත්තා නේද? දැන්වත් තේරුණාද අපි යාළුවෝ කියලා ඔව් වෙන්න පුළුවන් එහෙනම් කියනවා බලන්න අපිත් එක්ක යාළු නම් අපිව ආක්‍රමණය කරන්න ආවේ මොකටද කියලා මම කරපු ආක්‍රමණයක් නෑ අහගන්න අපිට වෙච්ච දේ අන්න එහෙමයි අපි මේ දූපතට ගහගෙන ආවේ අපි දැන් මේ දූපතේ අතරමං වෙලා නෑ. අපි දන්නවා ඉන්න තැන. ඇත්ත. ඒක කවුරුත් දන්නවා. ඔයා ඉන්නේ ලිලිපුට් රාජ්‍යයේ. ලිලිපුට් මේක වෙන්න ඇති තාත්තා හොයාපු රහස් දූපත තාත්තත් මේ දූපතට ගහගෙන එන්න ඇති මං ගින් කොහොම හරි තාත්තව හොයාගන්න ඕනේ අපේ රටේ ආබද රටවල් වල වාසය කරන්නේ ඉතාමත් නපුරු මිනිස්සු. ඒක ඇත්ත. අනේ යන්න එපා ගලිව. මං ගින් කොහොම හරි තාත්තව හොයාගන්න ඕනේ යන් වයිටු
මං හිතනවා එයත් එක්ක ගියා නම් හොඳයි කියලා. ආව් ඌ පොඩි කොල්ලෙක්. ඔව් ඒත් මගේ රාජධානියෙන් පිට වෙච්ච එක හොඳයි. කවුරුවත් පේන්නේ නැහැ. මං හිතන්නේ නෙවෙයි කවුරුවත් බේරුන් නැති පාටයි. අර කන්දෙන් එහා මූදු වෙරළද දන්නේ. අපි යන් කොහොම හරි හොයන්න ඕනේනේ. යා. ලොකු උකුස්සෙක්. කොටන් දෙන්න හැංගිමු. මහා ලොකු උකුස්සෙක් වගේ. ඌ මාලිගාව පැත්තට යන්නේ. යෝධ කුසානෝ නගරයේ ආරක්ෂාවට සැරසෙනු. ලොකු සද්ද. කුරුමිට්ටන්ට කරදරයක් වෙලා වගේ. අපි ඉක්මන් කරලා යන්. එකම ලෑස්තිද? උකුස මරන්නේ මේකෙන්. හරිද? මං කිව්ව විදිහටම වැඩ කළා නේද? හානේ අර බලන්න උකුස පියරජතුමාව ඩැහැගෙන යනවා. අනේ මගේ පියතුමාව බේරලා දෙන්න. ඒ නපුරු උකුස්ස මගේ පියතුමාව උගේ කූඩුවට ගෙනියන්න ඇති. ඒක හරි. මම දැම්මම යනවා. එහෙනම් අපිත් එනවා. එහෙමයි. නෑ. ඔය අඟුටු මිට්ටු සේරම ටික මෙහෙම්මම ඉන්න ඕනි. බලාගෙන ඉන්න යනවා. මේක මහා විශාල කණ්ඩක්නේ. ඕක වාසය කරනවා ඇත්තේ මේ කන්ද මුදුනේ තමයි. අපි යන්. වයිටෝ බලාගෙන පයිලි සුද්දෙන් නම පල්ලමේ. අර ඉන්න කුස නේද? කටමම. පර බලන්න. ඉඳ ඇද්ද තවුනද? හොඳ පාඩමක් ඉගෙන ගත්තා. ආයෙත් කන්ද උදුරට යනකන් නාවොත් හොඳයි. ඕ මෙතනින් එකට වෙන්නේ කොහොමද? මෙතනින් කොහොම හරි එහා කන්දට පැන ගන්න ඕනේ අපි. වයිට් මොකද්ද ඇදගෙන ඉන්නේ? වයිට්ගේ හොඳ මොලේ. ඒ දණ්ඩ වගේ දාලා එගොඩ වෙමු. ඉස්සෙල්ලා වයිට් එගොඩ කරලා ඉන්න ඕනේ. ඇස් දෙක වහගන්න එපා. පාතාලි දිහා දුක බලන්න එපා. බය වෙන්න එපා. මං අතාරින්නේ නෑ. හරි. ඔන්න මං එනවා. වැටුණ නම් ඉවරයි. තව ටිකකින් සුන්. අර තියෙන්නේ උකුස්සගේ කූඩුව. අපි කොහොමද මුදුනට යන්නේ? අපි මේ පැත්තෙන් යන්න බලමු. ඒක වැරදි පැත්ත. කවුද කතා කළේ? අපි ඔක්කොම සාක්කුවේ. මම කිව්වනේ එන්න එපා කියලා. ආ උදව්වද? උදව් එපා. මෙතනින් එහාට අඩියක් තියන්නේ නැහැ. මම මුරට කෙනෙක් දානවා. එල්ලෙන්නේ නැහැ. වයිට් මේගොල්ලන්ව බලාගන්න. මං කොටපාරෙන් ගිහිල්ලා මුදුනට නගින්නම්. තව ටිකයි. බලාගෙන. විශ්සන්න පුළුවන්. ඔය නපුරු උකුස්සා කූඩුවේ හිටියොත් ඔළුවට දෙකක් දෙන්න. බැරිකමක් එහෙම තියනවා නම් මාත්තුලට එන්නම්. තේරුණාද? මේ වැඩේ නම් කවදාවත් හරියන්නේ ඇයි නැත්තේ? මගේ පියාව බේරගෙන එයි. මොනාද මෙච්චර වෙලා කලේ නැතුව මම සීතලේ වෙවුලනවා.
හුඟක් ඉහළට නගින්න තිබුණේ රජතුමනි. ඔව් ඔව්. ඒකත් ඇත්ත තමයි. උකුස්ස එන්න කලින් අපි පල්ලෙහාට බැහැ ගන්න ඕනේ. රජතුමා මගේ සාක්කුව යන්න අකමැති නෑනේ. අන්න උකුස්ස එනවා. අම්මේ. වාපා වෙනවා. මොකද කරන්නේ? අපිට යන්න බෑ උත් එක්ක. දුවන්නත් බෑ. හරි. හොඳ අදහසක් ආවා. මේ ලෑල්ල තියලා ලිස්සලා යමු. රජතුමාණනි, පහලට ලිස්සලා යන්නයි අපි හදන්නේ. ඔන්න. කොහොමද රජතුමාණනි ගමන? කදිමයි කදිමයි. බලාගෙන වැටේ. අනේ දුවලයන් දුවලයන්. යන්තම් ඇති උකුස්ස යනවා. රජතුමනි, උකුස්ස ගියා වගේ. රජතුමනි, වැටිලවද්ද? මම මෙහෙ පල්ලෙහා. කිසි කරදරයක් නෑ. පටියේ එල්ලිලා ඉන්නවා. අපේ රාජ්‍යත් එහි රජතුමා වන මාගේ ශ්‍රී දේහයත් බේරා ගැනීම නිසා මම රාජ්‍ය සම්මානය ඔබට පිරිනමනවා. බොහොම ස්තුතියි රජතුමනි. ඔබ අපාතර සිටින තෙක් මේ ලිලිපුත් රාජ්‍යයේ ජීවත් වීමේ නිදහස මම ඔබට ප්‍රදානය කරනවා. ගලිව මේ බලන්න මට හම්බ වෙච්ච දේ. මගේ තාත්තා ගුරුලොසු. මේක කොහොමද මෙහාට ආවේ? කොබලන් තාම වැඩ කරනවා මේක. ඒ කියන්නේ තාත්තා මෙහාට ඇවිල්ලා තියෙනවා. ඇයි බලන් ඉන්නේ? අපිත් ගිහිල්ලා හොයාගමු. වයිට්. ඒ කියන්නේ තාත්තා අපිට හම්බේ වගේ.